එකට සදානක ප්‍රේමේ කඳුරල්ලේ නුඹ දිහා හිමි සතපියා හිමි නුඹගේ හසරල්ලේ හැංගිලා ඉඳලං ගයන් මට පටලා දවිදිල්ලේ කින්නරේ නුඹ ලංගලා ආදරේ කියන තුරා සිත නැයිව සිල්ලේ නීලනුවන් නැගේ දිලිසෙන තෝඩු දෙකක් වාගේ නිතුමල් ලස්සන කොඳ කෙකුණී මන්දහස මුණේ පියවදනී හැන්දාවක් වාගේ පියවදනී. යාපනයේ ගිය ගමනත් එක්ක අපේ ලොකු ආසාවක් තිබුණා දීඝවාපි මහසෑයට ගඩොල් පූජා කරන්න. ඉතින් ඒ හින්දා අද අපි පාන්දර 3ට පිටත් වුණා දීඝවාපිය යන්න. ඔයා ගාවත් පින් පොතක් තියනවද? දන්නවද පින් පොතක් තියෙන එකේ වටිනාකම මොකක්ද කියලා? මම මුලින්ම සෑයකට ගල් දුන්නේ 2009 ජනවාරි මාසේ. ඒ තමයි අභයගිරිය මහසෑයට. අද මේ පින්කමට යනකොට මට මුලින්ම මතක් වුණේ මම අභයගිරිය චෛත්‍යයට ගඩොල් පූජා කරපු විදිය. පින් පොතක වටිනාකම අන්න ඒකයි. අපි කරන චූටි පිනක් හරි පොතක වෙනම ලියනවා නම් ඒ පින් පොත මාසෙකට එක දවසක් හරි ආපහු බලනවා නම් ඒ පින් මතක් කරනවා නම් ඇත්තටම ලොකු සතුටක් අපි එකෙන් ලබන්නේ. ඔයා ගාවත් පින් පොතක් නැත්තම් අද ඉඳලම පටන් ගන්න. ඒක ඔයාගේ ඉදිරි ජීවිතයට ගොඩාක් වටිනවා. එන්නකෝ අද මාත් එක්ක යන් දීඝවාපි සෑයට ගඩොල් පූජා කරන්න. මුලින්ම අපි ධාතු කරඬුන් වහන්සේ තැන්පත් ඒ ධාතු මන්දිරයට ගිහිල්ලා වැඳලා මේ පින්කම කරගන්න ආශිර්වාද ලබා ගත්තා. ඊට පස්සේ සෑය ළඟට ගිහිල්ලා ගඩොල් පූජා කරන්න කලින් සෑය ගාව හිස තියලා වැඳලා ආශිර්වාද ලබාගෙන තමයි මේ පින්කම කරන්න පටන් ගත්තේ. ගඩොල් ටික පටවලා උඩට යන අතරේ මම ඉතින් සුපුරුදු වැඩේ කරන්න ගියා. එතන තිබුණා කළු ගලෙන් හදලා තියෙන ලස්සන මල් ආසනයක්. මම ඉතින් එතනට ගිහිල්ලා කරේ ඒ මල් ආසනයේ තිබුණු පරවුණු මල් ටික ඔක්කොම අයින් කරා. ඊට පස්සේ පැන් කලයකට වතුර ටිකක් ගෙනල්ලා හොඳට මල් වලට පැන් ඉස්සා. ඒ කළු ගලෙන් හැදුණු මල් ආසනය හරිම ලස්සනයි. ඒක හොඳට හදලා තිබුණේ නැතත් එක තැනක වතුර එකතු වෙන හින්දා මම තව ටිකක් මල් ටික පර නොවී තියෙන්න පැන් ටිකක් වැඩිපුර දැම්මා. මොකද මේ දවස්වල ඒ පැත්ත ගොඩාක් රස්නේ වැඩි. ඉතින් මල් පර වෙන ප්‍රමාණයත් ඒ හා සමානවම වැඩි. මම එතන වැඩ ටික අවසන් කරලා ආයෙ ආවේ ගඩොල් ටිකක් පටවන්න. ඒ අතරේ මට මතක් වුණේ බක්කුල සෑය හදන්න කලින් බක්කුල සෑය වෙනුවෙන් ගල් පූජා කරපු විදිහ. හරිම සතුටින් කරපු පින් මතක් කරමින්ම දීඝවාපි සෑයටත් ගල් පූජා කරලා අවසන් කරා. මම හිතින් හිතා හිටියේ මේ සෑය වැඩ ඉවර කරලා පින්කමක් ගන්න දවසට ආයෙ අපි සෑය බලන්න එන දවසක අනේ මගේ අත්දැකිනොත් මේ සෑය හදන්න ගඩොල් පූජා කරානි කියලා කොයිතරම් සතුටක් දැනෙයිද කියන එක. මොකද අදටත් මට අභයගිරිය සෑයට බක්කුල සෑයට යනකොට මතක් වෙන්නේ අනේ මගේ අත්දැකිනොත් මම මේ සෑය හදන්න ගඩොල් පූජා කරානේ කියන එක. අභයගිරිය සෑය හදනකොට නම් ඇත්තටම මම ගොඩාක් පොඩි. ඒ ගඩොල් මට මීට වඩා උස්ස ගන්නවත් බෑ. ඇත්තටම හරි බරයි. දැන් නම් ලිෆ්ට් එකක් මාර්ගයෙන් උඩට ගියාට ඒ දවස්වල අපි සෑයේ අතින් අත තමයි යවුවේ. අපි ජීවත් වෙලා ඉන්නේ තව ටික කාලයයිනේ. ඉතින් ඒ ටික කාලේ පුළුවන් තරම් පින් කරගන්න ඕනේ.
සමහර මිනිස්සු කියනවා නේද හොඳ දේවල් කරාට ඒකෙන් කිසි වැඩක් නැහැ කියලා. කවුරු ඔයා ගැන මොනවා කිව්වත් ඔයා දන්නව නේද ඔයා කරන හොඳ දේවල් ගැන. අන්න ඒ නිසයි මම ඔයාට කියන්නේ හැම වෙලේම හොඳ දේ විතරක් කරන්න කියලා. ලෝකෙට පේන්න හොඳ වැඩ කරනවට වඩා තමන්ගේ හිත සතුටින් තියාගන්න හොඳ වැඩ කරන එක ඇත්තටම ගොඩක් වටිනවා. තාරකා පියකට සදානක ප්‍රේමේ කඳුරල්ලේ නුඹ දිහා හිමි සතපිය හිමි නුඹගේ හසරල්ලේ හැංගිලා ඉඳලං මෙයන් මට පටලා දැවිදිල්ලේ කින්නරේ නුඹ ලංගලා ආදරේ කියන තුරා සිත නැයිව සිල්ලේ නීලනුවන් නැගේ දිලිසෙන දොඩු දෙකක් වාගේ නිතුමල් ලස්සන කොඳ කෙකුලි මන්දහස මූ